මේක මේ මේක මං හිතන්නේ තව කෙනෙක්ට වටින අත්දැකීමක් වෙයි. මොකද මේ මට ලැබිච්ච අත්දැකීමක් තව කෙනෙක්ට අත්දැකීමක් වශයෙන් ලබන්න කලින් මං හිතනවා මේ වගේ කතාවක් අහන එක, මේ වගේ කතාවක් අහලා දැනගන්න එක ඒ කෙනෙක්ගේ ජීවිතේට ගොඩාක් උදව්වක් වෙයි. කෙටියෙන්ම මං මේ කතාවට බහින්නවා. මේක වුණේ මම පිටරට වැඩ කරන ගමන් මම ලංකාවේ නෙමෙයි හිටියේ, මම පිටරට හිටියේ. මගේ විශ්වාසවන්තම යාළුවෙක් හිටියා. මේ යාළුවා කොටින්ම පන්සල් වලට නිතර යන, බණ භාවනා කරන, ඒ වගේ පුදුමාකාර හොඳ කෙනෙක්. කියන්නේ කතා කරන්නේ බොහොම හිමීට. කියන්නේ මේ හයියෙන් සැර කරලා මිනිස්සුන්ට කතා කරන්නවත්, සත්‍යෙක්ව මරන්නවත් එහෙම කෙනෙක් නෙමෙයි. ඒත් මේ කියන්නේ අරක්කු සිගරට් බොන්නේ කිසි දෙයක් නැහැ. ඒ තරම් හොඳ කෙනෙක්. කියන්නේ කියන්න වරදක් ඇත්තෙම නැහැ. හැබැයි එයාගේ පොඩි গুপ্ত ගතියක් තේරුණාට ඉතින් මගේ පොඩි කාලේ ඉඳලා යාළුවෙක් නිසා මම එහෙම සැක කරෙත් නැහැ. පොඩි කාලේ ඉඳලා මගේ හොඳ මිත්‍රයෙක්. මේක උනේ දැන් කොහොම හරි කාලයක් ගිහිල්ලා මට දැන් අපි දෙන්න අතර ලොකු විශ්වාසයක් ගොඩ නැගුණාට මෙයාට හදිස්සියේ සල්ලි වගේක් ඕන වෙලා මම දුන්න සල්ලි වගේක්. දැන් දීලා අවුරුදු කොහොම හරි 5-6ක් වගේ වෙනවා. තාම මේ සල්ලි හම්බුන්නේ නැහැ. මං ඉතින් ඒක අතහැරලා දැම්මා. ඒ කියන්නේ මට ඉතින් විශ්වාසවන්තම යාළුවෙක් වක්කර කරදරයක්, බැරිකමක්, ප්‍රශ්නයක් ඇතිනේ. නැත්තම් හිතාමතා වංචාවක් මට කරේ නැහැනේ කියලා හිතලා මං ඒක අතහැරලා දැම්මා. ඊට ඉතින් මෙයාට මං ඔය අවශ්‍යතාවයන් වලට හදිසියේ ඉතින් මෙයා ටික දුප්පත්, බෙහෙතක් හිතක් ගන්න උනොත් මං සල්ලි එවනවා. මොන හරි අවශ්‍යතාවයක් වුණාම මම දානවා සල්ලි. සමහරක් මාස වලටත් දානවා. නැත්තම් පුළුවන් හැම අතින්ම උදව් කරනවා. දැන් මෙහෙම උදව් මේ කරන යාළුවා දැන් මෙයාත් මට උදව් කරලා තියෙනවා. මම නැහැ කියන්නේ. ඒ කියන්නේ මුදල් මූල්‍යමය අතින් නෙමේ. මං කිව්වොත් මචං කියලා අන්නතර වැඩි පොඩ්ඩක් බලපන් කියලා ඇත්තටම මම කියලා කරනවා. දැන් එහෙම කරද්දී අපි වෙනුවෙන් ඉදිරිපත් වෙද්දී දැන් මං ඒ කරන හැම දෙයකදී මෙයාගේ ගමන් වේදම මහන්සියට වෙනම සල්ලි දෙනවා. එතකොට විශ්වාසයක් ගොඩ නැගෙනවානේ. කොහොම හරි අන්තිමේට මේ මගේ බයිසිකලේ පොඩි ප්‍රශ්න වගේක් තිබ්බා හදාගන්න. මම දැන් රටේ ඉඳලා නිවාඩු වෙන්නේ ලංකාවට. එතකොට මට වෙලා නැහැ මේ නිවාඩු ඇවිල්ලා මේ බයිසිකලේ මේ රිපෙයාර් ටික කරගන්න. මොකද මගේ නිවාඩු ඉවර වෙනවා මේක රිපෙයාර් කරන්න කියලා. මම ඊට පස්සේ මෙයාට කිව්වා මචං මගේ බයිසිකලේ මේ රිපෙයාර් එක කරලා දීපන්. මෙන්න මේ ටික කරලා දීපන්. කැමති තැනකට ගෙනහිල්ලා හැම කියලා මම මෙයාට සල්ලි ඉවුවා. කොහොම හරි මං ටික ලක්ෂ 2.5ක් ගෙවලා තිබ්බා. මං හිතාගත්තා මෙයාගේ මහන්සියට මං 70000ක් වගේ තව දෙනවා කියලා. කොහොම හරි මේ මම අන්තිමේට බයිසිකලේ හදලා තිබ්බට මේ පොඩි තැන් සාර්ථක වෙන්නේ නැති නිසා සමහර තැන් වලට මට ඉතින් කරගන්න උනා. මට හොයලා බලන්න උනා. හොයලා බලද්දී මට තේරුණා මේ පොඩි ගණන් වල පොඩි වෙනස්කම් වගේක් තියෙනවා. ඒ කියන්නේ මම ඊට පස්සේ කියන්නේ මට සැකයක් නෙමෙයි මෙයාගේ. ඇත්තට මට ඊ වෙද්දිවත් මම සැක කරේ නෑ. මට සැකයක් නෙමෙයි. මම බැලුවා බයිසිකලේ රිපෙයාර් කරන්න ලක්ෂ 2.5ක් විතර යනවා නම් මං තීරුමක් නැහැ නේ අපරාධේ රිපෙයාර් කරේ මට අලුතෙන් එකක් ගන්න තිබ්බනේ කියලා මට හිතුණා. ඊට පස්සේ මං කරපු වැඩේ මේ මං කිව්වා මචං පොඩ්ඩක් ගෙදර වරෙන් අර බිල් ටික ඔක්කොම අරන් වරේ මට මේක ටෝටල් එක බලා ගන්න ඕනේ. හැබැයි මම කිව්වා මම මේ ඔබ ගැන මොකුත් සැකයක් එහෙම දෙයක් නෙමෙයි බං මේ පොඩ්ඩක් බඩු ටික අරන් වරෙන් කියලා. මොකද ඔයා අදිමදි කරපින්න මං කිව්වේ. ගණන් හදාන් යද්දි රුපියල් 50000ක හිඟයක් යනවා. 50000ක හිඟයක්. දැන් මං 2,50,000ක යට ඉවුවා 50000ක හිඟයි. මං කිව්වා මේ මචං මොකද්ද මේ 50000ක අඩුව? බලද්දී මේ එතන එනවා මෙයා මට කිව්වා මගේ අසනීපයකට බෙහෙත් වගේ ගන්න ඕන රුපියල් 13000ක් ගත්තා කිව්වා. මට දැන් හිතට අවුල්. මොකද මොනවා වුණත් මම මෙච්චර උදව් කරන යාළුවා මම කිව්වනම් මට මෙහෙම ප්‍රශ්නයකට උදව් ඉල්ලුවා නම් මම උදව් කරනවා. දැන් මෙයා මට හොරකමක් කරලා තියෙනවා සද්ද නැතුව. මං හරි ඒක කවන්නේ
එතන 13000නේ මං කෝ එතකොට 37000ක අඩුවක් තියෙනවා මේ 37000ට මොකද උනේ? දැන් එයා දාලා තියෙන ස්පෙයා පාර්ට්ස් කියලා. මගේ බයිසිකලේ ගණන් අඩු මේ බයිසිකලය CT100 එක. ඒතර මේ CT100 එකේ පාර්ට්ස් වල ගණන් මම හොඳටම දන්නවා. මේකට මේ ගණන් මේකට මේ ගණන් කියලා දන්නවා. මොකද පොඩි බයික් එකක් නේ. මම මේක මොකටද මේ 37000 කියලා තියෙන්නේ. අනිත් හැම එකෙම බිල් වල තියෙනවා මේකට මෙච්චර ගියා මේකට මේ බිල් වල සටහන් වෙනවා ප්‍රයිස්. සාමාන්‍ය මේක 37000 කියන කොටසක් නෑ. එහෙනම් පෙට්‍රල් ටැංකියවත් අලුතෙන් තියන්න ඕන. බලන් යද්දි මූ ගේම ගහලා. දැන් මෙච්චර කාල හිතවත්කම තිබුණා යාළුවත් අන්තිමේට හිතා ගන්න බැරි විදිහට මට වංචා කරා. මේකෙන් මම දැන් මට අවුරුදු 42යි. 42යි කියන්නේ මම මානසික ජීවත් වෙන අවුරුදු 60යි නම් දැන් මගේ 4න් 3ම ජීවිතේ ගෙවලා ඉවරයි. තව පොඩි කෑල්ලක් ගෙවන්න තියෙනවා. ඒ වෙද්දිත් මම ජීවිතය ඉගෙන ගන්නවා නම් ඒ වෙද්දිත් මම රැවටෙනවා නම් ඇත්තටම ඉතින් ඒක එක්තරා විදිහක ෆේලි එකක් කියලා මම හිතන්නේ. කොහොම හරි මම මේක කර මේ වීඩියෝ කරන්නේ ඔයගොල්ලෝ වුණත් ආත්සී මාන්නිතව තව කෙනෙක් විශ්වාස කරන්න එපා. තමුන්ගේ දෙමව්පියෝවත් වදාපු අම්මවත් තාත්තවත්. මොකද ඒ දෙන්නත් මට එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ වගේ ඒ හා සමානව ඒ වගේ මම ලැබපු දෙයක්ම තමයි මේ එහෙම වෙන්නේ මේ මිනිස්සු විශ්වාස කරන්න බෑ. කියන්නේ විශේෂයෙන්ම ධර්මයේ දාගෙන ඉන්න එළියට ඇවිදින්නේ හිමීට බුදුබණමයි කියන්නේ. පන්සලකටමයි යන්නේ. දේවාලයකටමයි යන්නේ. මේ අසීමාන්විත සුදු චරිතයක් කියලා රඟපානවන අනිවාර්යයෙන්ම ඒ ඇතුළේ ඉන්න කළු චරිතයක්. ඒක තමයි ඒකේ තේරුම. අනිත් එක දැන් මම ওই සිද්ධියම මම දන්න ටීචර් කෙනෙක් එක්ක මම කතා කරා. මම ওই සිද්ධිය කතා කරද්දි මම දැකපු දේ මම මට තේරෙන දේ මිස් මම මේ කියන්නේ මට උගන්වපු ගුරුවරියක්. මම කිව්වේ ඇත්තටම දැන් මේ කාලේ අපි දකින දේනේ මේ ධර්මයේ තියෙනවා ධර්මය අවබෝධ කරගන්න බෑ කෙනෙක්ට නිවන් දකින්න බෑ වගේ දෙයක් තියෙනවානේ. ඇත්තට මේකට හේතුව වෙන දෙයක් නෙමෙයි. ඇත්තටම මානසික වශයෙන් නිර්දෝෂී. කියන්නේ මං කියන්නේ 100% සුදු චරිත නෙමෙයි. තම කැමති කෙනෙක් එක්ක සෙක්ස් කරනවා වෙන්න පුළුවන්, ඩ්‍රින්ක් එකක් ගන්නවා වෙන්න පුළුවන්, ගංජා ටිකක් ගහනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ කරත් වෙන කෙනෙක්ට බොරුවක් කරන්නේ නැත්තම් එහෙම මිනිස්සු ඉන්නවනේ අපේ සමාජයේ. අපි උන්ට කියනවා පීපද්දෝ කියලා. හැබැයි උන් පීපද්දෝ වුණාට උන් වෙන උන්ට එහෙම කැරි වැඩ කරන්නේ. එහෙම හොඳ මිනිස්සු ඉන්නවනේ. අන්න ඒ වගේ මිනිස්සු විශ්වාස කරලා ආශ්‍රය කරන්න පුළුවන්. හැබැයි ධර්මයේ උඩින් දාගෙන ඉන්න මිනිස්සු විශ්වාස කරන්න බෑ. ඒ නිසාමද කොහෙද ඇත්තටම අර නිවන් දකින්න බැරි මිනිස්සු ගොඩාක් ඉන්න හේතුව ඒකයි. මොකද මේක බොරුවට මේ ලෝකයේ අන්දගෙන ජීවත් වෙන ගමන මේ ජීවත් වෙන එකක් මිසක් ඇත්තටම අවංකව කාටවත් බොරුවක් නොකර ජීවත් වෙන මිනිස්සු දැන් නැහැ. මොකද මගේ ජීවිත කාලෙට මෙහෙම මිනිස්සු හම්බ වෙලා නැහැ. මම කිව්වොත් මට හම්බෙච්ච හැම මිනිස්සෙම හොරෙක් කියලා එක වැරදි. එහෙම නෙමෙයි මං කියන්නේ. දැන් අපිට අද කෙනෙක් හම්බ වෙනවා නම් මට යාව ආශ්‍රය කරන්න ගොඩක් කල් ගත වෙනවනේ. යා මොන වගේ කෙනෙක්ද කියලා අඳුන ගන්න. මං කියන්නේ එහෙම අඳුනගත්ත අය ගැන එහෙම කාලයක් ගිහිල්ලා ඒ තරම් ළඟින් ආශ්‍රය කරලා චෙක් කරපු හැමෝම මට වංචා කරා. හැමෝම. ඉතින් මං බැලුවේ නිවන් දකින්න නැති වෙන්න ඒක හේතුවක්. මොකද මේ වගේ වංචා කරන මිනිස්සුන්ට නිවන් දකින්න බෑ. ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ බොහොම පොඩි දේවල් වගේ තිබ්බට ඒක ගැඹුරු අර්ථයක් තියෙන දෙයක්. කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා. පුළුවන් තරම් මොන කෙනාට මොන දේ බාර දුන්නත් ගොඩාක් පරිස්සමෙන් හොඳට ගණන් හදලා බලන්න. හොඳ පරිස්සමෙන් කල්පනායෙන් ගණන් හදලා බලන්න. මිනිස්සු වංචා කරන්නේ පුදුම ජරා විදියට. එන ජය වේවා.